ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද නම් ඔයා මගේ වීඩියෝ එකක් අලුතෙන්ම බලන්නේ. channel එක subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන හැමෝටම. ඔයාලා දැන්ටමත් දන්නවා මම මොන ගැනද කතා කරන්න හදන්නේ කියලා. ගෑනු ළමයිට මාසයකට සැරයක් වේදනාකාරී දවස් කිහිපයක් ගත කරන්න වෙනවනේ. ඒ වේදනාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් සමහර ගෑනු ළමයිට සාමාන්‍ය විදියට එදිනදා වැඩ ටික කරගෙන තමන්ගේ පාඩම් වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්. හැබැයි සමහර අයට එහෙම ඉන්න අමාරු. එයාලට යටිබඩ කැක්කුම් වෙනවා. එතකොට කකුල් කැක්කුම්, කොන්ද කැක්කුම් වෙනවා. මේ වගේ වේදනාවක් ඇති වෙන නිසා තමන්ගේ වැඩ ටික හරියට කරගන්නත් අමාරු වෙනවා. ඉතින් පෞද්ගලිකව මටත් එහෙම නිසා මම මේ වේදනාව ගැන හරියටම දන්නවා. ඉතින් මට හිතුණා මේ වේදනාවෙන් දුක් විඳින ගෑනු ළමයි වෙනුවෙන් මේ වීඩියෝ එක අරගෙන එන්න ඕනි කියලා. මීට කලින් මම මේ සම්බන්ධව දැනුවත් වෙලා හිටියේ නෑ. මටත් මගේම කෙනෙක් තමයි මේක හදලා බොන්න කියලා කිව්වේ. ඇත්තටම මට මේකෙන් සුවයක් දැනුන නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඒ වගේම තමයි මම දැන් ඒ වේදනාවෙන් ඇත්තටම නිදහස් වෙලා ඉන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ බීම් එක මේ ඖෂධය හදාගන්නේ කොහොමද කියලා. අපිට මේකට ලොකු දේවල් ඕනි වෙන්නේ නෑ. ඉතින් මුලින්ම ඕනි වෙන්නේ මේ වගේ සුදු ලුණු ගෙඩි 3ක් 4ක් වගේ තිබුණාම හොඳටම ඇති. වීදුරුවක් වගේ ප්‍රමාණයක් හදා ගන්නවා නම් මේ ප්‍රමාණය හොඳටම ඇති. ඊළඟට අපි ගත්ත සුදු ලුණු ටික හොඳට පිරිසිදු කරගන්න ඕනි. ඉතින් සුදු ලුණු වලින් ඔයාගේ තියෙන බඩේ කැක්කුම, යටි බඩේ කැක්කුම අඩු කරගන්න ඔයාට පුළුවන් වෙනවා. සුදු ලුණු ගොඩාක් හොඳ ඖෂධයක් අපේ යටි බඩේ තියෙන වේදනාව ඉක්මනින් සමනය කරගන්න. සුද්ධ කරලා පිරිසිදු කරලා ගත්ත සුදු ලුණු ටික අපි මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න ඕනි. ඔයා මෙතනදී සුදු ලුණු බ්ලෙන්ඩ් කරගන්නවත් ඒ වගේම තලා ගන්නවත් යන්න එපා. එහෙම වුණොත් අපිට මේක බොන්න බැරි වෙන තරම් සුදු ලුණු සැරෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ විදිහට සුදු ලුණු ටික පොඩි කෑලි වලට කපලා අරගන්න. ඔයා මේ බීම් එක හදද්දී සුදු ලුණු ගොඩක් එකතු කරගන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාට බොන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා සුදු ලුණු ගෙඩි 3-4කින් වගේ හදාගන්න. ඊට වැඩි එකතු කරගන්න යන්න එපා. ඊළඟට අපි මේ ටික තඹ ගන්න ඕනි නිසා තඹ ගන්න පුළුවන් ප්‍රමාණයේ භාජනයක් අරගෙන සුදු ලුණු ටික එකට එකතු කරගන්න ඕනි. ඊළඟට අපිට මේකට ඕනි වෙන්නේ මොනවද කියලා මම දැන් කියන්නම්. අපි මේ හදන බීම් එකට එහෙම නැත්නම් ඖෂධයට ඊළඟට අපිට ඕනි වෙන්නේ උළුහල් මේස හැන්දා. උළුහල් වලින් ඔයාට ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒ තත්ත්වය පාලනය කරන්න වගේම තමයි ඔයාට බඩගිනි නැති කරන්න, ඒ වගේම ඔයාගේ යටිබඩේ තියෙන වේදනාව අඩු කරන්න උළුහල් වලට පුළුවන් වෙනවා. ඉතින් උළුහල් කියන්නේ ගොඩාක් හොඳ ඖෂධයක්. මේ විදිහට අපි උළුහල් වලින් මේස හැන්දක් මේකට එකතු කරගන්නවා. ඊළඟට අපි වතුර කෝප්පයක වගේ ප්‍රමාණයක් තමයි මේකට එකතු කරගෙන තඹ ගන්න ඕනි. මේක ඔයා විනාඩි 10ක් විතර තඹ ගත්තම හොඳටම ඇති. ඉතින් විනාඩි 10ක් විතර යද්දී මේ වතුරකේ පාට වෙනස් වෙනවා. කහ පාටක් වගේ තමයි එන්නේ. එතකොට ඔයා තඹ ගන්න එක නතර කරන්න ඕනි. මම දැන් ඔයාලට කියන්නම් කොහොමද අපි මේක බොන්නේ කියලා. ඉතින් ඔයා මේක සාමාන්‍ය රස්නේ තියෙද්දි, ඒ කියන්නේ අපිට බොන්න පුළුවන් ප්‍රමාණයේ රස්නේ තියෙද්දි තමයි මේක බොන්න ඕනි. මොකද අපි උණු වතුර එකක් බිව්වම අපේ වේදනාව අඩු වෙනවා වගේම තමයි මේක සාමාන්‍ය රස්නේ තියෙද්දි තමයි අපි මේක බොන්න ඕනි. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනි ඔයා කෑම කන්න නැතුව මේක බොන්න යන්න එපා. ඒකට හේතුව තමයි ඔයා මේක හිස් බඩින් බිව්වොත් ඔයාගේ වේදනාව අඩුවීමක් වෙන්නේ නැහැ, වැඩිවීමක් විතරයි වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කෑම කාලා මේක බොන්න මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයාට කෑම කන්න බොන්න මුකුත් බැරි නම් අඩුම තරමේ පළතුරුවත් කාලා ඔයාගේ බඩ පුලවගෙන ඉඳලා මේක බොන්න. එහෙම නැතිනොත් ඔයාගේ වේදනාව අඩුවීමක් වෙන්නේ නැහැ. ඔයා මේක එකපාරක් දෙපාරක් බිව්වහම ඔයාගේ වේදනාව අඩුයි නම් ආයෙ බොන්න යන්න එපා. ඉතින් ඒ විදියට වේදනාව අඩුවීමක් නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් බොන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි එදිනදා ආහාරයට ගන්න දේවල්නේ උළුහල් සුදු ලුණු කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට ඊට වැඩි ප්‍රමාණයක් බොන්න පුළුවන් කිසිම බයක් නැතුව. ඉතින් මේ මොන දේ කරත් ඔයාට වේදනාවේ අඩුවීමක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්නම ඕනි. මං එහෙම ඔයාට කියන්න හේතුව තමයි ඔයාට ඇතිවන අධික වේදනාව ඔයා නොදැනුවත් ඔයාගේ අභ්‍යන්තර ශරීරයේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඔයා වෛද්‍යවරයෙක් ගාවට යන එක. මේ වීඩියෝ එක බලන ඔයා ගෑනු ළමෙක් නම් ඔයාගේ වේදනාව අඩු කරගන්න, නැති කරගන්න කියලා වේදනානාශක පෙති ගන්නවා නම් ඒක දැන්ම නතර කරන්න. මොකද ඔයාට පසු කාලිනව ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ පෙති ඔයා පාවිච්චි කරන නිසා.
ඔයාගේ වේදනාව අඩු කරගන්න ඔයාට මේක හදලා බොන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට තියෙන වේදනාව ඉක්මනට අඩු කරගන්න උණු වතුර බොන්න. එතකොටත් ඔයාගේ වේදනාව ඉක්මනින් අඩු කරගන්න පුළුවන්. කෑම බීම මුකුත් පාවිච්චි කරන්න බැරි නම් ඔයාට පළතුරුවත් අඩුම කන්න. ඒකට හේතුව තමයි ඔයාගේ බඩ හිස්ව තියන්න එපා. ඒකෙන් ඔයාගේ ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වය ඇති වෙලා ඒ වේදනාවත් ඔයාට ඇති වෙන්න පුළුවන්. මේ මොන දේ කරත් ඔයාගේ වේදනාව අඩුවීමක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න. ඉතින් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් මේ සම්බන්ධව කතා කරන්න ලැජ්ජ වෙන්න බය වෙන්න එපා. මොකද එහෙම කතා කරන්න හොඳ නැති දෙයක් නෙමෙයි මේක. ඔයා ගෑනු ළමයෙක් වුණත් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ඔයාට ඇතිවන අපහසුතාව ගැන ඔයාට ඇතිවන වේදනාවන් ගැන වෛද්‍යවරයෙක් කතා කරන්න. එතකොට එයා ඔයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි. එතකොට ඔයාට ඔයාගේ වේදනාව ඉක්මනට අඩු කරගන්න පුළුවන්. වීඩියෝ එක අවසාන වෙද්දිත් කියන්නේ කෑම කන්න නැතුව මේක බොන්න යන්න එපා. වේදනාව ඉක්මනට අඩු කරගන්න වගේම තමයි ඒ දවස් ටිකත් සාමාන්‍ය දවස් වගේ ගත කරන්න මේක හදලා බීලා බලන්න. ඉතින් අදට ගිහින් එන්නම් තවත් දවසක අලුත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙන්න. හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්න.